ඔන්න එහෙනම් මම රට මාරු කරා. එන්න බලන්න. හායි කොහොමද ඔයාලට? සමහර කමෙන්ට් කරලා අහලා තිබ්බා දැන් කොයි රටේද ඉන්නේ කියලා. මට හරියටම ඔයාලට අප්ඩේට් එකක් ගන්න බැරි වුණා. මොකද ටිකක් බිසි වුණා. මොකද කිව්වොත් මගේ Erasmus journey එකේ second semester එකට රටවල් මාරු වුණා. වගේම ඒ අලුත් රටට ආපු ගමන්ම මයි මගේ යාළුවයි බස් දෙකක ට්‍රිප් එකක් ගියා. පෝර්චුගල් වලට. පෝර්චුගල් වලට ගිය ට්‍රිප් එක නිසා හොඳ අප්ඩේට් එකක් අරන් එන්න බැරුණා කිසි දෙයක් ගැන. ඒ වගේම තමයි ඊට කලින් මම බිසි වෙලා හිටියේ මේ රටවල් මාරු වෙන එක, ඒ වගේම සෙමිස්ටර් එක මාරු වෙන එක සහ ඊටත් කලින් මගේ එක්සෑම්ස් තිබුණා. වීඩියෝස් හදන්න වෙලාවක් තිබුණේ නෑ. වීඩියෝස් හදන්න තරම් හොඳ මෙන්ටැලිටි එකක් තිබුණෙත් නෑ. chaotic period එකක් තමයි පාස් කරේ. හැබැයි fun. වීඩියෝස් අරන් එන්න බලනවාට ෆන් දේවල් ගොඩාක් වුණා. ඒ දේවල් ගැන කියන්නම් ඉස්සරහට. කොහොම හරි දැන් ඉන්නේ ෆ්‍රාන්ස් වල නෙමෙයි ස්පේන් වල. මම මේ 2026 අවුරුද්දේ ඉඳන් අලුත්ම ජර්නි එකක් අලුත්ම චැප්ටර් එකක් ස්පේන් වලට ඇවිල්ලා මං හිතන්නේ මං අවුරුද්දක්ම ස්පේන් වල ඉඳී. ඒ අතරේ ට්‍රැවල් කරන්න යනවා. එතකොට අලුත් කෑම රස බලනවා, අලුත් යාළුවෝ අඳුර ගන්නවා. ඒ වගේම තමා ඇකඩමික්ස් ඒවත් කරනවා. ඒ ඔක්කොම අප්ඩේට්ස් අරන් එන්නම් වීඩියෝස් මගේ channel එකේ එකතු වෙලා හිටියොත් ඔයාලට බලන්න පුළුවන් කොහොමද යුරෝප් ලයිෆ් එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ විශේෂයෙන්ම Erasmus ස්ටුඩන්ට් කෙනෙක්ගේ. Erasmus ගැන දන්නේ නැත්නම් මගේ academic journey and tips playlist එකේ තියෙන වීඩියෝස් බලන්න. ඒකේ තියෙනවා ඔක්කොම දැනගන්න ඕන දේවල්. ඔයාලට දැනගන්න ඕන වෙන දෙයක් මොනවාද තියෙනවා නම් කමෙන්ට් කරන්න. අද මේ පෙන්නන්න යන්නේ හරි දැන් ස්පේන් වලට ආවනේ ස්පේන් වලට ආවට කොහොමද මේ ස්පේන් ජීවිතය කියන එක ගැන අද වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට දැන් වෙලාව තිබලම් වෙලාව මට 2:00යි. එතකොට ඔයාලට 6:00ට විතර ඇති ඔයාලට. මම මේ වීඩියෝ එක කරන වෙලාව. කොහොම හරි මට තියෙනවා 5:00ට ලෙක්චර් එකක්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මම ලෙක්චර් එකට ලෑස්තිලා යන විදිය. ඒ අතර මම නේබර්හුඩ් එක පොඩ්ඩක් පෙන්නන්නම්. එතකොට මගේ මරීන් ස්ටේෂන් එක කියලා යුනිවර්සිටි එකකටම නෙමෙයි මෙහෙ ලෙක්චර්ස් යන්නේ. මරීන් ස්ටේෂන් එකක තමයි අපේ ලෙක්චර්ස් ඔක්කොම තියෙන්නේ. එතන යන විදිහට පෙන්නන්නම්. එතන තියෙන තැනත් පෙන්නන්නම්. ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන සර්ප්‍රයිස් එක. ඒ වගේම ලස්සනම පාර්ට් එක. ඒක බලන්න ඈස් වෙලා ඉන්න. හරි එහෙනම් අනිත් දේවල් යන ගමන් කතා කරමු. ඒ අතර මම ඔයාලට පෙන්නන්නම් මම පෝර්චුගල් ගිහිල්ලා එතකොට ස්පේන් ආවට පස්සේ සහ ෆ්‍රාන්ස් වලදී ගත්ත මැග්නට්ස් ටිකක්. මේ තමයි මම එකතු කරගත්තු මැග්නට්ස්. මේ තියෙනම් කැන්ඩල් එක. මේ තියෙන්නේ බිල්බාව වලින් ගත්ත එක. ඒ කියන්නේ මෙහි ආවට පස්සේ ගත්තේ. මේ තියන්නේ පෝර්චුගල් ගිහින් ගත්ත එක. ඊට පිටිපස්සේ තියෙන්නේත් එහෙමයි. එතකොට මම අතට අරගෙන පෙන්නන්නම්. මේ තියෙන්නේ වෙරෝනා ගිහින් ඒ කියන්නේ ඉතාලි ගිහින් ගත්ත එක. වෙරෝනා සිටි එකේදී. එතකොට මෙන්න මේකට අපි කියන්නේ පැස්ටල් ද නාතා කියලා. මේක පෝර්චුගල් වල අයිකොනික් ඩිෂ්. එයාලගේ ස්නැක් එකක්. තොර වෙනිස් ගිහින් ගත්ත එක. පැරිස් ගියේ නෑ. මට මේක දුන්නේ මගේ යාළුවා ඉනෙස්. ඔයාලා මගේ වීඩියෝස් කලින් දැකලා තියෙනවා නම් දන්නවා ඇති. මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා තමයි මේක දුන්නේ. එතකොට මේක මෙතනට ඇඩ් කරලා තියෙන්නේ ගියපු ගොඩේ නෙමෙයි යන්න අනිවාර්යෙන් මාව මොටිවේට් කරගන්න තමයි මේක ඒ ගොඩේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ බෝඩෝ මම මෙහෙ තමයි හිටියේ කලින්. ආකාශම වල තමයි මගේ ඉන්ටර්න්ෂිප් එක තිබ්බේ. පෝර්චුගල් ඊට පස්සේ ලිස්බන් ගියා මම. ලිස්බන් වලින් මේක ගත්තේ. එතකොට මම මෙන්න මේක අරගෙන තියන්නේ මේ වයින් බෝතලේ අරගෙන ගත්තේ. මගේ බොයිෆ්‍රෙන්ඩ්ට දෙන්න. සහ මේක මට පෝර්තු වලට ගියොත් පෝර්තු වයින් try කරන්න නැත්නම් වැඩක් නැහැ කියලා අපේ සුපර්වයිසර් කෙනෙක් කිව්වා. ඒ නිසා මටයි මගේ බොයිෆ්‍රෙන්ඩ්ට දෙන්නටම ගත්තා පෝර්තු වයින්. මේක මම try කරා. try කරද්දි වීඩියෝ එකක් ගෙන්නන්න සහ try කරලා කියන්නම් කොයි වගේ රසද තියෙන්නේ කියලා. එතකොට මේකත් මේ මැග්නට් එකක්. මේවා ගත්තේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ට දෙන්න ගිෆ්ට්ස් විදිහට. ඔය ටික තමයි මගේ කලෙක්ෂන් එක. පොඩ්ඩයි නාතර ගිහින් පෙන්නන්නම්. ඔන්න කලෙක්ෂන් එක. මම ඔයාලට පෙන්නන්න හිතුවා මගේ අලුත් රූම් එකත්. මට ඒ වගේ පෙන්නන්න මම අලුතෙන් ගත්ත චුටි බඩු ටිකත්. ඒකටත් වෙන පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට ලස්සන view එකකුත් තියෙනවා මේ රූම් එකට.
එහෙනම් අපි බලමු මගේ room එක. මම මේ වලට 0.5 view එකක් තමයි දෙන්නේ. එතකොට මට mirror එකක් තියෙනවා මෙතන සහ wardrobe එක තියෙනවා මෙතන. ලස්සනම දේ තමයි මේ පෙන්වන්න යන්නේ මට තියෙන view එක. මෙහෙම තමයි පේන්නේ මේ බිල්ඩින් එකේ පොඩි පැත්තක් පෙවුනට ඊටත් එහා ඈතින් ලස්සන view එකක් තියෙනවා. මම ඒක හරියට මේ විදිහට පෙන්වන්නම්. මම මේ view එකේ වැඩිපුරම ආසම දේ තමයි ඈත පේනවා සුදු තිතක් වගේ තැනක්. ඒ තියෙන ගෙයක්. මේ වීඩියෝ එකේ 0.5 දාලා වෙන්න නිසා චූටියට පේනට ওই තරම් චූටියට පේන්නේ නැහැ. ඔන්න ඔය ගානට තමයි පේන්නේ. නෑ. ඇත්තටම මැස් දෙකෙන් බලද්දි ටිකක් මීටත් වඩා ළඟට පේනවා. මම ඔයාලට ඒක ළඟටම පෙන්නුවත් ඔයාලට තේරෙයි. මේ මොකක් හරි වෙයා හවුස් එකක් නේද තියෙන්නේ. මම දැකලා තියෙනවා මේ පාරේ වාහන ඇවිල්ලා ඔය මොන හරි අරගෙන අන්නර ඈත පාර දිගට යනවා. මොන හරි ස්ටෝරේජ් එකක් වගේනේ. ටීවී එක දිහා බලන තමයි උදේට හැමදාම මම මෙහෙම වතුර බොන්නේ. මං හරි මාස වීව් එකක්. මගේ ඩේලි රූටින් එකේ මම ආසම් පාර්ට් එක. ලෙක්චර් එකට යන ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අතරේ පොඩි බඩගින්නක් ආවා ඒ නිසා මේක කලලා මම හදාගන්න බෑ. මෙහි ලෙක්චර්ස් තියෙන වෙනස්ම විදිහකට ලෙක්චර්ස් ගොඩක් නෑ. තියෙන ඒවත් තියෙන්නේ එක වෙලාවල් වලට. දැන් අද තියෙන්නේ 5:00 ලෙක්චර් එකක් විතරයි. අපි ඉන්නේ 4 වෙනි තට්ටුවේ. ඉතින් තට්ටු 4 බෑගෙන ගිහිල්ලා මේ ගේට් එකකින් එළියට ගියපු ගමන්ම මේන් රෝඩ් එක. මරීන් ස්ටේෂන් එකට යන්න වැඩි වෙලාවක් යන්නේ පයින් යන අවිදගෙන ගියොත් විනාඩි 5ක් දුර තියෙන්නේ. තරම් ළඟයි. මුහුද පැත්තෙන් ගියොත් තමයි එහෙම ළඟ තියෙන්නේ. නැත්තම් බස් රූට් එක කන්ද උඩට ගිහලා එන වටයක් ගිහින් තමයි යන්නේ. මේ තමයි අර පේන්නේ ওই බිල්ඩින් එක තමයි අපේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ. මෙහෙ මට පොඩි ලාංකීය හැඟීමක් දැනෙනවා ඇයි දන්නේ නැහැ. ෆ්‍රාන්ස් තරම් සීතල නැති නිසා වෙන්නත් පුළුවන්. ගස් කොළන් ටිකක් ලංකාවේ වගේ පොඩි එහෙම ලුක් එකක් තියෙනවා. ඔක්කොමත් හරි මට මේ බැරිම වැඩේ තමයි මේ බල්ලෝ ගොඩක් ඉන්න කන්නේ බය හිතෙනවා. මෙයා නෑ ඔම්බාන්න පාරේ පිටිපස්සේ අනිත් ඔව් මේක තමයි මුහුද. මේක තමයි මං කිව්වනේ ගොඩක් ළඟින් ඉන්නේ අපි කියලා විනාඩි 2ක දුර මෙතනට. කියන්න දෙයක් නැහැ. ඉතින් හරිම ලස්සනයි. අර ඈතින් පේන්නේ මුහුද. යුනිවර්සිටි තියෙන්නේ මුහුද අයිනෙමයි. මම පෙන්නන්නම් ඔයාලට. වයසට ගියාම පොඩි ගමකට කොහේ හරි යුරෝපේ ඈත ගමකට ගිහිල්ලා හරිම පීස්ෆුල් පැත්තකට ගිහිල්ලා පොඩි ලස්සන ගයක් අරගෙන මුහුද අයිනේ හැමදාම හවසට ඇවිදින්න පුළුවන් විදිහ හරිම කාම් වයිබ් එකක් එක්ක ජීවත් වෙනවා කියලා පොත්වලත් දැකලා තියෙන්නේ එහෙම. ඒ වයසට ගියාම කරන්න තියෙන ඒ හීනේ මම දැම්ම ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. මොකද මේ පැත්ත ඒ තරම්ම හරිම කාම්. මිනිස්සු කිසිම රෂ් එකක් නැහැ වගේ හිතෙනවා. එයාලා කොයි වෙලේ බැලුවත් උදේට හවසට බල්ලෝ ඇවිද්දවනවා. එතකොට බීච් එකේ මොනවා හරි කර කර ඉන්නවා. මෙහෙකම අපිට ප්‍රශ්නකට තියෙන වැස්ස. වැස්ස නම් ලංකාවේ වගේම තමයි. හරිම හිතා ගන්නවත් බැරි අන්එක්ස්පෙක්ටඩ් වෙලාවකට එකපාරම කඩාගෙන වැටෙනවා. මේ බලන්නකෝ දැන් එක්කෙනෙක් බල්ලෙක් ඇවිද්දනවා. එක්කෙනෙක් ෆිෂින් වලට සෙටප් එක හදනවා. ඒගොල්ලෝ පුදුම නිදහසක ජීවත් වෙන්න කියලා හිතනවා මේව දැක්කහම. ඒ මම පෙන්නුවේ වෙන දවසක ගත්තු ක්ලිප්ස් වගේක්. එදා හොඳටම වැස්සා. මට මෙතන පෙන්වන්න ඕනුනේ ලස්සනට ඉර එළිය බෑගෙන යන හැටි. මේකේ කලර්ස් මේට වඩා ලස්සනට පේනවා ෆෝන් එකෙන් ගන්න වීඩියෝස් වල හරියට පේන්නේ නැති වුණාට. ඔය තියෙන අපේ මරීන් ස්ටේෂන් එක. මං හිටපු තැනින් වමට හැරුණ ගමන්ම වගේ තියෙන්නේ ඒක. බලන්නකො එතනම ඔයාලට පේනවා ඇති. හරියටම මුහුදෙම වගේ තමයි තියෙන්නේ. يعني බීච් එකේම තමයි තියෙන්නේ. මේ පැත්තේ සර්ෆිනුත් හරියට කරනවා. මටත් හරි ආසයි සර්ෆින් ඉගෙන ගන්න ක්ලාසස් උත් තියෙනවා කියලා තාරංචි. හැබැයි
මෙහේ ලෝකල් ගර්ල් කෙනෙක් බාස්ක් කන්ට්‍රි එකේම අපේ බැච් එකේ ඉන්න ගෑල්ලාම කිව්වා මේ වතුර නම් පුදුම සීතලයි කියලා. ඒ නිසා දෙපාරක් හිතලා බලන්න වෙනවා සර්ෆ් කරන එක ගැන. මම බෝදෝ ඒ කියන්නේ ෆ්‍රාන්ස් වල ඉද්දී ඉන්ටර්න්ෂිප් එකකට ආකාශෝන් කියලා පැත්තකට ගියා. එතනත් අපි ඒ වැඩ කරපු මරීන් ස්ටේෂන් එකේ තියෙන හරියට මුහුදේ. හැබැයි ඒට වඩා මම මෙහෙන්ට ආසයි මොකද එහෙ ෆ්ලැට් ඒරියා එකක් බීච් එක තියෙනවා රෙස්ටොරන්ට්ස් තියෙනවා එච්චරයි. හැබැයි මෙහෙම නෙමෙයි මේක මේ ලගූන් එකයි පෝට් එකයි මේ පොඩි සිටි එකයි ඔක්කොම ලස්සන කඳු වලින් ගස් වලිනුත් වට වෙලා තියෙන්නේ. ඒ නිසා තවත් ආස හිතෙනවා. ඉතින් ඒක තමයි මගේ අලුත් හෝම් එක. එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. See you.